හදිස්සි අනතුරු කියන්නේ අපි ගොඩක් වෙලාවට අපි හැමෝම මුහුණ දෙන ගැටලුවක්. සමහර විට ඔබ වැටෙන්න පුළුවන්. ඒ වගේම සමහර විට ඔබ ක්‍රියා අනතුරකට ලක් වෙන්න පුළුවන්. මේ ගොඩක් අවස්ථාවලදී අපිට මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කොඳුයට පෙළි ආශ්‍රිත ප්‍රදේශයේ අස්ථි වලට සිදුවන හානිය. අද දවසේ මම ඔබ සමග දැනුම බෙදාගන්නේ කොඳුයට පෙළි අස්ථි වලට සිද්ධ වෙන හානි වලට, ඒ කියන්නේ අස්ථි බිඳීමකදී කොයි ආකාරයටද රෝග ලක්ෂණ ඇති වෙන්නේ, ඒ වගේම දේශීය වෛද්‍ය ප්‍රතිකාර මගින් මේ කොඳුයට පෙළි අස්ථි වලට හානියක් සිද්ධ වෙලා තියෙනවා නම් එම රෝගය කොහොමද සුවපත් කරගන්න ඔබට හැකියාව තියෙන්නේ කියන කාරණාව සම්බන්ධව. විශේෂයෙන්ම අපි දන්නවා කොඳුයට පෙළි ආශ්‍රිතව කශේරුකා පවතිනවා. එතකොට ග්‍රීවා කශේරුකා 7ක්, ඒ වගේම උරස් කශේරුකා 12ක්, ඒ වගේම උදර කශේරුකා 5ක් සහ එතනින් එහාට සැක්‍රම් ප්‍රදේශයේ සහ කොක්සිජියල් ප්‍රදේශයේ අස්ථි ආකාරයට අපේ කොඳුයට පෙළියේ අස්ථි පද්ධතිය විග්‍රහ කරන්න පුළුවන්. එතකොට අපි හදිස්සි අනතුරක් සිදුවීම නිසා, ඒ කියන්නේ වැටීමක් හෝ රියානතුරක් හෝ එහෙම නැත්නම් පහර කෑමකට ලක් වීම නිසා මේ කොඳුයට පෙළියේ අස්ථියකට හානි වුණොත් එහි බරපතලකම තමයි විශේෂයෙන්ම කොඳුයට පෙළිය ආශ්‍රිත ප්‍රදේශයෙන් තමයි අපගේ ශරීරය පාලනය කරන ස්නායු පද්ධතිය වෙන සුසුම්නාව ගමන් කරන්නේ. එතකොට කොඳුයට පෙළියේ අස්ථියකට හානියක් වුණොත් එහෙම මේ කොඳුයට පෙළිය ආශ්‍රයෙන් ගමන් කරන මේ සුසුම්නාවට හානි වෙන්න පුළුවන්. උරස් කශේරුක ආශ්‍රිතව හෝ ග්‍රීවා කශේරුක ආශ්‍රිතව වෙන භග්නයකදී, විශේෂයෙන්ම ග්‍රීවා කශේරුක ආශ්‍රිත සිද්ධ වෙන භග්නයකදී සුසුම්නාවට හානි වුණොත් එම රෝගියාගේ දෙයත් සහ පාදය, ඒ කියන්නේ පාද දෙකම සමහර ලාවට අප්‍රාණික වීමේ, ඒ කියන්නේ අපි කියනවා චතුරංගාඝාතය කියලා. ඒ වගේම තමයි කොට්‍රිපිලීජියා කියලා කියනවා. ඒ වගේ රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි උරස් කශේරුකාව හෝ උදර කශේරුකාව ප්‍රදේශයට සිද්ධ වෙන හානියකදී අපි පැරප්ලීජියා එහෙම නැත්නම් අදරාංගාඝාතය කියන අවස්ථාව ඇති වෙන්න පුළුවන්. එතකොට පාද දෙක පන් නැති වෙලා යන තත්ත්වයකට එම රෝගියා, එම පුද්ගලයා පත් වෙන්න පුළුවන්. ඒ වගේ රෝගී තත්ත්වයක් ඇතිවීමේදී ඒ හා සමගාමීව හිරිවැටීම, වේදනාව වගේ රෝගී ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම උදරය පුරවා දැමීම, ඒ වගේම මලබද්ධය වගේ කාරණාත් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ වගේ රෝගී තත්ත්වයකට පුද්ගලයෙක් පත් වුණොත් ඒ පවුල ඊටාම අසරණ තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම තමයි ඒ වගේ රෝගියෙක් සුවාතයට පත් කරනවා නම් පවුලේ පුද්ගලයන්ගේ ආධාරය ඊටාම අත්‍යවශ්‍ය මොහොතක්. මේ වගේ අවස්ථාවකට කොහොමද අපි දේශීය වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව කරන්න කියන කාරණාව ගැන ඔබ දැනුවත් වීම ඉතාම වැදගත්. අපිට මේ වගේ රෝගී තත්ත්වයක් පවතිනවා නම්, අස්ථි බිඳීමක් පවතිනවා නම්, අස්ථි බිඳීමේ මූලික સિદ્ધාන්ත තුනක් අපි දේශීය වෛද්‍ය ප්‍රතිකාර සිද්ධ කිරීමේදීත් අපි සතුව පවතිනවා. එකක් තමයි අස්ථිය නිවැරදිව සැකසීම, ඉන් අනතුරුව එම අස්ථියට විවේකී ලබා දීම, තුන්වෙනි කාරණාව සඳහා ව්‍යායාම ලබා දීම. එතකොට මූලිකව කොඳුයට පෙළිය අස්ථි භග්නයකදී ගොඩක් වෙලාවට එම අස්ථිය ඇතුළට තදවීමක් සිද්ධ වෙනවා. අපි ඒ වගේ අවස්ථාවකදී විශේෂයෙන්ම අපි කුඤ්ඤාකාර විදිහට අස්ථි භග්නයක් සිදුවීම, එහෙම නැත්නම් වේජ් ෆ්‍රැක්චර් කියන ආකාරයට සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර ලාවට එම කශේරුකාව ගොඩක් බහුභග, ඒ කියන්නේ මල්ටිපල් ෆ්‍රැක්චර් එකක් විදිහට වෙන්නත් පුළුවන්. එතකොට ඒ අවස්ථාවේදී අපිට දේශීය වෛද්‍ය ප්‍රතිකාර මගින් අභ්‍යන්තර සවිකිරීම සිද්ධ කරන්න බැරි නිසා බාහිරව අපි ස්ථානය ස්පර්ශ කිරීම තුළින් නිවැරදි ආකාරයට සැකසිය යුතුයි. ඉන් අනතුරුව විවේකී ලබා දීම තමයි මෙහිදී විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. එතකොට මේ සඳහා විවේකී ලබා දීමේ විවිධ ක්‍රම වර්ග පවතිනවා. අපි දන්නවා ඈත අතීතයේ ඒ වගේ රෝගීන්ට විශේෂ බන්ධන යොදා ප්‍රතිකාර කර සිංහල වෙදකමේදී කරලා තියෙනවා. ඒ වගේම සමහර ආසනවල රෝගියා මාස ගණන් ගැටගසා ඖෂධ ලබා දීලා එම රෝගීන් සුවපත් කරලා තියෙන සමහර අපි දේවල් අපි අහලා තියෙනවා. ඒ වගේම අපිට ඒ වගේ රෝගීන්ට ඒ වගේ අවස්ථාවකදී විවේකී ලබා දීම සඳහා අපිට cervical collars, එහෙම නැත්නම් spinal brace වගේ උරපටි අපිට ඒ භග්නයේ ස්වභාවය අනුව අපිට ලබා දෙන්න පුළුවන්. නමුත් මෙහිදී විශේෂයෙන්ම වැදගත් වෙන්නේ අපිට දේශීය වෛද්‍ය ප්‍රතිකාර අනුව එම ප්‍රදේශයේ භග්නයක් සිද්ධ වෙලා තියෙනවා නම් එම භග්නය ඉතාම ඉක්මනින් සුවපත් කිරීම සඳහා බාහිරින් ඖෂධ ආලේප කිරීමේ හැකියාව පවතිනවා. එතකොට අපිට ඒ සඳහා තෙල් වර්ග ආලේප කරන්න පුළුවන්. ඒ වගේම එතන භග්න ඉක්මනින් සුවපත් කිරීම සඳහා මැල්ලුමක්, පත්තුවක් අපිට එම ප්‍රදේශයට ආලේප කරන්න පුළුවන්. එම ප්‍රදේශයට ආලේප කිරීමත් සමගම අපිට විවේකී ලබා දීමේ
ක්‍රියාවලිය සඳහා අපිට cervical collars එහෙම නැත්නම් spinal brace තොරක ලම්බා සපෝට් නැත්නම් ලම්බා සපෝට් එකක් වගේ දේවල් භාවිතා කිරීම තුළින් රෝගියාට ඖෂධ ලැබෙනවත් එක්කම එම රෝගියාට විවේකී කියන එකත් ලබා දීම තුළින් අපිට ඉතාම ඉක්මනින් එම රෝගියා සුවපත් කරගන්න හැකියාව දේශීය වෛද්‍ය ක්‍රමය අනුව පවතිනවා. ඒ වගේම තමයි අපි රෝගියා සුවවීමත් සමගම අපිට එම රෝගියාට සුවවීමේ ප්‍රමාණය මත අපිට ව්‍යායාම ආරම්භ කිරීම සිද්ධ කරන්න පුළුවන්. සක්‍රීය චලන සහ අක්‍රීය චලන, ඒ කියන්නේ passive exercises සහ active exercises කියන දේවල් අපිට රෝගියාගේ රෝගී තත්ත්වයේ සුවවීමේ ප්‍රමාණය මත අපිට මේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර සිද්ධ කරන ගමන්ම අපිට එහිදී ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ රෝගියෙක්ට අස්ථි ඉක්මනින් ශක්තිමත් වීම, ඒ කියන්නේ අස්ථි ඉක්මනින් සවීම සඳහා අපි දේශීය වෛද්‍ය ප්‍රතිකාර අනුව කසාය වර්ග, ගුලි, කල්ක වගේ දේවල් අපි ලබා දෙනවා. ඒ දේවල් අපිට ලබා දීම තුළින් මේ භග්නය සහ මෙම අනතුර ඉතාම ඉක්මනින් සුවපත් කිරීමේ හැකියාව දේශීය වෛද්‍ය ප්‍රතිකාර සතුව පවතිනවා. මේ වගේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී විශේෂයෙන් අපි සැලකිලිමත් යුතු කාරණාවක් තමයි ඒ වගේ රෝගීන්ට සමහර ලාවට පීඩනය නිසා ඇතිවන තුවාල ඇති වෙන්න පුළුවන්. එතකොට අපි ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. එතකොට එම රෝගියා සඳහා උදව් කරන පුද්ගලයන් නිතර ඒ පිළිබඳ විමසිලිමත් වීමත් ඉතාම වැදගත්. ඒ වගේම තමයි ඔවුන්ගේ පෝෂණ තත්ත්වය ඉතාම යහපත් ආකාරයට පවත්වා ගැනීම තුලිනුත් මේ කලින් සඳහන් කළ ප්‍රතිකාර සිද්ධ කරන ගමන් එම රෝගය ඉතාම ඉක්මනින් සුවපත් කිරීම සඳහා අපිට ඉවහල් වෙන කාරණාවක් බවට පත් වෙනවා. එහිදී කලින් වැඩසටහන් වලදී මා විටින්නට පවසා තිබෙනවා අස්ථි පෝෂණය සඳහා විවිධ කැඳ වර්ග සිංහල වෙදකමේදී අපි ලබා දෙනවා. විශේෂයෙන්ම ගොනිකා කොළ කැඳ, නවහන්දි දළුවල ඉස්මැරගෙන අපිට කැඳ හදා ගන්න පුළුවන්. ඒ වගේම පෝටා කොළ කැඳ, ඒ වගේම තමයි අපිට ගන්සූරියා දළුවල කොළ කැඳ ලබා දීම මේ අස්ථි භග්නවලදී කොඳුයට පේලිය ආශ්‍රිත ප්‍රදේශයේ සිද්ධ වෙන භග්නවලදී අපිට ලබා දෙන්න පුළුවන් අස්ථි පෝෂණය සඳහා වෙන මහඟු දිව්‍ය ඖෂධ විදියට මෙහිදී අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මේ වගේ ඖෂධ ලබා දෙන ගමන් කලින් සඳහන් කළ ආකාරයට දේශීය වෛද්‍ය සිදු කිරීම තුළින් අස්ථි භග්නයක්, ඒ කියන්නේ වැටීමක් නිසා, රියානතුරක් නිසා, එහෙම නැත්නම් පහර වැදීමක් නිසා ඔබට සිදු වෙලා තියෙනවා නම්, ඔබගේ පවුලේ කෙනෙක්ට සිද්ධ වෙලා තියෙනවා නම් කිසියම් අස්ථි කොඳුයට පේලිය ආශ්‍රිතව සුසුම්නාව ආශ්‍රිත ප්‍රදේශයේ භග්නයක් සිද්ධ වෙලා තියෙනවා නම්, එහෙම නැත්නම් එම් ප්‍රදේශයේ අස්ථියකට හානියක් සිද්ධ වෙලා තියෙනවා නම්, එහෙම නැත්නම් එම සුසුම්නාව ආශ්‍රිත ප්‍රදේශයේ, කියන්නේ කොඳුයට පේලිය ආශ්‍රිත ප්‍රදේශයේ තැලීමක්, මාංශ පේශිවල තැලීමක් සිද්ධ වෙලා තියෙනවා නම් එය ඊටාම සාර්ථකව දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම තුළින් ඔබට සුවපත් කර ගැනීමේ හැකියාව මෙහිදී පවතිනවා. මෙවැනි අනතුරක් ඔබට සිදු වුණොතින් හෝ ඔබගේ අසල්වැසියෙක්ට, ඔබගේ මිතුරෙකුට සිදු වුණොතින් ඔබට කෙලින්ම දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමේ හැකියාව පවතිනවා. සමහර විට ඔබ දැනටමත් සමහර බටහිර ප්‍රතිකාර සඳහා යොමු වෙලා ඒන් සුවයක් නොලැබී තිබෙනවා නම් ඔබට දේශීය වෛද්‍ය ප්‍රතිකාර මගිනුත් ඒ වගේ රෝගී තත්ත්වයක් ඉතා සාර්ථකව සුවපත් කර ගැනීමේ හැකියාව ඔබට පවතිනවා.